ලංකා කරවන්න ඕන කරන ආයතන ටික දැන් ඊයේ පෙරේද පිටෙව්වා. හැබැයි ඒනකොට ක්ලීන් ශ්‍රී ලංකා මැකිලා ගිහිල්ලා ඉවරයි ලංකා සිටියමේ. දැන් ක්ලීන් ශ්‍රී ලංකා ගැන කතාවක් නැහැ. ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාත්මක කරන්න ඕන කාරණේ අදයි මහ පොළොවේ ලංකාවේ ක්‍රියාත්මක කරන්න එන්නේ. දැන් ක්ලීන් ශ්‍රී ලංකා කතාවක් නැහැ. දැන් කතා කරන්නේ පළාත් පාලන ආයතන අපි 151ක් අපි පිටෙව්වලු. මේ රටේ දේශපාලන සංස්කෘතිය අපිට අලුතෙන් උගන්නන්න දෙයක් නැහැනේ. ඔබතුමාලා ඔක්කොම දන්නවනේ. ආණ්ඩුව දැන් ජනාධිපතිවරණ ඉවරෙච්ච ගමන් මහමැතිවරණය ආවා. මෙරටේ ඔක්කොම සමස්තය ගැහුවන ඔබතුමාලා තුරෙන් දෙයක් හම්බෙන්න පොල්ලෙලිත් එක ගහගෙන ආවේ. පාපෙසියටත් උඩ ඉන්න කට්ටිය අද පාර්ලිමේන්තුවේ වාඩිලා ඉන්නේ. ඉතින් ඒ නිසා පාපිස්සටවත් ගන්න නැති මිනිස්සු අද ඔබතුමාලාගේ පාර්ලිමේන්තුවට එන්නේ මේ ජනාධිපතිවරණ ඉවරලා පැය 48කින් පාර්ලිමේන්තුව විසිරවලා ජනාධිපතිවරණ දීපින්දා. ඒ නිසා අද ඒ පාපිස්සි ටිකත් අරගෙන බලය පිහිටපුවාම අන්න පළාත් පාලන ආයතනවල ඔක තුල පාපිස්සි යටටම දාලා මම අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතනවල පිහිටපොටි බැලුවා 19 16ක් ඔබතුමාලා ඊයේ පිහිටෙව්වා 16ම පහුවේ කාලෙට ජේ.පී. සෙට් එකට තමයි දීලා තියෙන්නේ අර පාපිස්සි යට ඉන්න කට්ටිය ආයෙ පාපිස්සි යටටම දාලා දැන් මේ එක්කෙනෙකුටවත් සභාපති ගන්න නැහැ පරණ පහුගේ කාලෙට ජේ.පී. සෙට් එකටම සභාපති ගන්න දීලා මාලිමාව කියලා පහුගේ කාලේ පොහොට්ටුවේ UMP එකේ මේ කට්ටිය මේ සාප කරන හොරු කියලා කියන සෙට් එක එකතු වෙලා ගිහිල්ලා එකතු කරලා හැදුවා ආණ්ඩුව අද අපි මාලිමාව 100ට 3 අවුරුදු 60ක් ලත වුණා අවුරුදු 60ක් තිස්සේ 100ට 3 ගුච්ච ගන්න බැරුණා එක එක ආණ්ඩුත් එක දීග කියලා දැන් කතා කරා අපේ ඇමතුමා කතා කරනකොට කිව්වා මේ රට විනාශ කරපු කන්නේ ඒ විනාශ කරපු කට්ටයට සහයෝගය දුන්නේ කවුද චන්ද්‍රිකා මැතිණිය ගේන්නේ කවුද මහින්ද රාජපක්ෂ ගේන්නේ කවුද මහින්දානන්දලා ඇති කරන්නේ කවුද ඒ ඔක්කොටම එකට ඉඳලා දීග කාලා දැන් මේ අපි ඔක්කොම එකතු වෙලා ප්‍රාසව ඔබතුමීට පොයින්ට් එක කියලා දෙන්න තිබුණොත් දෙන්න කිසි ගැටලුවක් නැහැ පොයින්ට් එකක් තියෙනවනේ ඩිජිටල් තමයි දක්ත තමයි කියන්නේ මේ ඔබතුමාට අමතක වෙච්ච දත්ත කියන්නේ වාඩි වෙන්න මහත්තයෝ වාඩි වෙන්න පාපිස්සි යට නේද ඉන්නේ ඔයා පාපිස්සක් නේද ඔයා ජෙප්පෙක් නෙමෙයිනේ ඔයා පාපිස්සක් නේ වාඩි වෙන්න ඔයා වාඩි වෙන්න ජේ.පී. ඔයා පාපිස්සි යට ඉන්න ඕන කෙනෙක් පාපිස්සෙ ඉන්න ඔයා පාපිස්සි යට ඉන්න ඕන හරිද පාපිස්සි යට ඉන්න ඕන කට්ටිය පොල්ලි වගේ පාර්ලිමේන්තුවට එලා කියනකොට දුක ඇති කියනකොට වේදනාවක් ඇති මහත්තයෝ වාඩි වෙන්නකෝ හරි බොහොම ස්තුතියි ඔයා කිය එයාට මයික් එක දෙන්නකෝ මේක වැඩේ හරියන්නේ නැහනේ ඔයා කතා කරන්න මහත්තයෝ ඔයා කතා කරන්නකෝ ඔයා කතා කරන්නකෝ ඔබතුමා ඔයා කියන්න දෙයක් තියෙනවා නම් බයික් එකේ කතා කරන්න නැත්තම් එළියට එන්න කතා කරන්න ඔයා මොකද කතා කරන්නේ හරිද මොකද කියන්නේ මම කතා කරන්න පුළුවන් මම මොකද ඔබතුමා මොකද මේ අධිකාරී මේ චණ්ඩිපාට අපි දැක්කා ඔයාගේ චණ්ඩිපාට අපි දැක්කා ඔයාගේ චණ්ඩිපාට අනේ සභාවක් විවුර්ත කරන තැනට ඇවිල්ලා මේ චණ්ඩිපාට දාන්න මේ කවුද මේ පහුගේ කාලේ ඉන්නවද ලංකාවේ උන්නත මොලාද කියොත් දන්නේ නැති කෙනෙක් මේ මොරටුවේ සභාවේ පිටන්න ගිහිල්ලා චණ්ඩිපාට අනේ අර කලින් හිටපු මන්ත්‍රීවරයා කතා කරපුවාම මේ ඔබතුමා මට මේක කරගෙන යන්න දෙනවද නැත්නම් මේ චණ්ඩිපාට බලන්න ඕනද අපි මේ මොන චණ්ඩිද මේ දැන් අද චණ්ඩි වෙලා ජංගලුවට ඔයාලා කොහෙද හිටියේ ඔයාලා පහුගේ කාලේ කොහෙද හිටියේ ඔච්චර කරේ ගිහිල්ලා කරන්න තියෙන කැංගරිකන් ඔක්කොම කරලා හොරු හදලා රට බංකොලොත් කරලා අද මාලිමාවේ විලිවාහ ගන්න දැන් පායවතුමා වාඩි වෙන්න ඔයාට ඕන මයික් එක ගන්න පොයින්ට් එකක් තියෙනවා කතා කරන්න හරිද ඔයා නිකන් චණ්ඩියා වෙන්න පොරටුවේ මිනිස්සුන්ට අපිට චණ්ඩි පාට දාන්න එපා අපි චණ්ඩි පාට දාන්නේ ඔයා චණ්ඩියා වෙන්න පොරටුවේ මිනිස්සුන්ට මොරටුවේ හොරා කාපු මිනිස්සුන්ට චණ්ඩියා වෙන්න ඔයා ඒව හොරගම් කරන මිනිස්සු ඉන්නවනම් අත්තර මුටර පෙන්නන්න ඔයා හැමතුවරයනේ ඔබතුමා මට කතා කරන්න ඔබට කතා කරන්න කොහොමද පිස්සු වල්ල වගේ පිස්සු නැත්තම් චෝක් මෑලට මේ පිස්සු තියෙන මිනිස්සුත් එක්ක අපිට කතා කරේ කිද කතා කර ඔබතුමා පාලනය කළ දෙන්න මට සභාව පිස්සු නැත්තම් චෝක් පිස්සු නැත්තම් හරි චෝක් මෙහෙම පුළුවන්ද මේ පිස්සුත් එක්ක වගේ මෙහෙම කතා කරන්න අපි කතාව කරනකොට හරි වේදන ඇති අපි මේ දක්ත තමයි කතා කරන්නේ ඔබතුමාලා නැති අමතක කරපු දක්ත මේ කියන්නේ ඔබතුමාලා අමතක කරපු දක්ත මේ කියන්නේ ඔබතුමාලා පාපිසියට අපිට කරන්න දෙයක් නැහැ ඔබතුමාලා තුට්ටු දැකලා වැටිලා ඔබ මූලාසනයට කතා කරන්න හරි ඒ නිසා අපිට මේ කතාව කරගෙන යනකොට වේදන ඇති අපි කියන්නේ මේ සැබෑ මහ පොළොවේ අපි දකින්න දේ ඔබතුමාලාගේ අසාර්ථකයි ඔබතුමාලා අසාර්ථක වෙලා යයි කියවලට ඔබතුමාලා කිසි ප්‍රශ්නයක් නැහැ දේශපාලන වෙනුවෙන් මහ දර්දියට මිනිස්සු නෙමෙයි ඔබතුමාලා මේ අහම්බේකින් රැල්ලට ගහගෙන ඇවිල්ලා මේකේ හුලඟට ඇවිල්ලා මේකේ වාඩිලා පොරවල් වෙන්න හදුවට මේ නිසා කයිවාරු ගහලා ඔබතුමාලා රැකවරණ දීලා මේ රටේ ගෙනාවේ ඉතිහාසය මතක් කරලා බලන්න අද මේ කයිවාරු ගහන ආර්ථිකය විනාශ කරාලු ආර්ථිකය විනාශ කරන්න දායක උන්ද ටී ෆැක්ටරි ගිනි දීප එක බස් ගිනි දීප එක කෝච්චි ගිනි දීප එක ට්‍රාන්ස්ෆෝමර් වලට බෝම්බ ගහපු එක බෝප්පු කඩපු එක ඒ දක්තයන් නැද්ද ඔබතුමාලා ගාව ඒව නිසා ආර්ථිකය වැටුනේ නැද්ද මේ රටේ අහිංසක මිනිස්සු ඝාතනය වෙච්ච එක හමුදාවේ හිටපු දරුවන්ගේ අම්මලා තාත්තලා මරපු එක මේ රටේ ඒ දක්තයන් නැද්ද ඔබතුමාලා ගාව ඒ නිසා මේ දක්ත ගැන තමයි කියන්නේ හිතට වේදන ඇති දුක ඇති ඒවට ඔබතුමාලා දඟලන්න එපා ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් කියන්නේ
මේ රටේ ඔබතුමාලා මේ හම්බේකින් බලයට ආපු කණ්ඩායමක් මිසක් ඔබතුමාලා මේකේ හැමදාම මේක අයිතිකාරයෝ නෙමෙයි. తాවකාලික ඔබතුමාලාට මේ ආපු රැල්ල තුල බලයට අවිල්ලා තියෙනවා මිසක් ඔබතුමාලා මේ කයිවාරු ගහනවා මහ පොළොව යථාර්ථයක් බවට පත් කරන්න. දක්තයන් තියෙනවනේ ඔබතුමාලා කරගන්න ආපු දේවල් කරලා පෙන්නන්න. දැන් දක්ත ගණන හදන විදිහ පේනවනේ. දැන් ඇඟේ හයියෙන් ආණ්ඩු බලේ පළත් පාලනතොල් බලේ පිටවන්න දෙනවා. පුළුවන්ද? මේ රටේ ජනතාව ඡන්දෙ දුන්නා නම් ඉතින් ඒක ඉතුරු දැන් ඇයි ඉතුරු 170 ඒ බින්දුව කවුද අපේ බින්දුව අපි බලා ගන්න අපේ බින්දුව දවසක ඇයි හරිද අපේ ඔය කයිවාරු ගහපු කට්ටිය අවුරුදු 60ක් හිටියනේ බින්දුවේ ඔය කට්ටිය අවුරුදු 60ක් පිටපු සභාවක් කියනවා ඈ තිස්ස මහරාමේ හැරුණාම ඔයගොල්ලෝ පිටපු එක සභාව අද මේ කයිවාරු ගන්න බෑමතුමා ඔයා මේ කයිවාරු ගහන්න එන්නේ අද මේ කොහෙද ඉඳලා නමක්වත් දන්නේ ලංකාවේ මිනිහ කොහෙද හිටියේ ගරු තරුණ දිසානායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.